ඒ නිසා ඔබතුමාට ඕන දේවල් කතා කරන්න බෑ. ඒ නිසා ඔබතුමා එහෙනම් මේ නවත්තන්නද මම? නෑ ඔබතුමා ඒක ඔබතුමාගේ තීරණය. මෙහෙමයි. දැන් මේ මෙච්චර මිනිස්සු කතා කර කර හිටියානේ මෙච්චර වෙලාවේ. ඔයා දැන් මේ කයන්තර මාර්ග නම් මේ පොයින්ට් ඕඩර් එක අරගෙනකොට ඔයා මොකද කිව්වේ නෑනේ. එයා අදාළ නැතිනේ කතා කරේ. මම මේ කතා කරන මිනිස්සේ වදගත් ප්‍රශ්න එකක්. මේ මෙතන ඉන්න හංසක නිලධාරියා මම මේ කතා කරන පුද්ගලයාගේ මේ බච්මේට්. ඒ නිසා මෙයාට මේක කතා කරන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා නැගිටලා ඔබතුමාට කියන්නේ මේක. මේ මිනිසුන්ගේ ප්‍රශ්න මම කියන්නේ. මම මේ කතා කරන්නේ මේ උතරේ ඉන්නේ මේ 14 දෙනෙකුට නඩුව දාලා තියෙනවා. මේ ප්‍රොසෙස් එක මේක කරලා. ඒක ගැන කතා කරන්න යන්නේ. එතකොට ඒක මේ මෙතන කංශක කියන්නේ මේ නඩුව කරන එක නගේ යාළුවා. එතකොට එයා විල ඔබතුමාට කියනවා ඔබතුමා මාව කරදර කරනවා. එහෙනම් කියන්නේ කතා කරන්න එපා කියලා අපි මේක දාලා යන්න. ඔබතුමා ඒක තීරණය කරන්න කතා කරනවද නැද්ද කියලා. අනුවක මම අද මේ සම්බන්ධ වෙන මේ පනතේ අදාළ වෙන්නේ නැති ඒවල් සමහර දේවල් මම දෙමළ වලින් කියලා ඊට පස්සේ තමයි මගේ මේ பணத்தை ගැන මම கතා කරන්න යන්නේ. இன்றைய தினம் நான் முக்கியமாக இந்த பாராளுமன்றத்திலே கதைக்க வேண்டிய முக்கியமான விடயம் யாழ்ப்பாணத்திலே பருத்தித்துறை நீதிமன்றத்திலே நடக்கின்ற ஒரு விடயம். அதாவது உங்களுக்கு தெரியும் யாழ்ப்பாண பல்கலைக்கழகத்தினுடைய ஆர்ட்ஸ் ஃபேக்கல்ட்டியினுள்ளே ப்ரொஃபஸர் ரகுராம் என்று சொல்லப்படுபவர் வந்து இதுவரைக்கும் ඔබතුමාගේ අදාළව අද දවසට අදාළව ඒකයි මම කිව්වේ අනුවක ඊයේ ඔබතුමාගේ අවසර ඇතුව කතා කරනවා කියලා. ඔබතුමා අදාළව හරි. யாழ்ப்பாண பல்கலைக்கழகத்திலே ப்ரொஃபஸர் ரகுராம் என்று சொல்லப்படுகின்ற ஒருவர் இன்றைய தினம் வந்து எங்களுடைய பருத்தித்துறை நீதிமன்றத்தில் வழக்கு நடந்து கொண்டிருக்கிறது. 14 மாணவிகளை கற்பழித்தது தொடர்பாக அந்த வழக்கு நடந்து கொண்டிருக்கிறது. அந்த 14 மாணவிகளும் போய் வெளியிலே அவர்களுடைய நடந்த அநியாயத்தை கூறிய போது டிசி அல்லது பீடாதிபதியால் அவர்களுக்கு எதிராக அந்த விடயங்கள் கதைக்கப்பட்டது. அதாவது வந்து அந்த விசாரணைகள் ஆரம்பிக்கப்பட்டது. ஆனால் அந்த விசாரணைகள் ஆரம்பிக்கப்பட்டாலும் இவர்கள் என்ன செய்கிறார்கள் சொன்னால் அதை நீதிமன்றத்திலே கொண்டே போட்டுக்கொள்வார்கள். ஆகவே මන්ත්‍රීතුමා ඔබතුමා මේ අදාළව අද දිනට අදාළව කතා කරන්න. Thank you. ඒක එතන තප්පරතියක් ගියා. ඒ නිසා අදාළ அந்த நீதிமன்றங்கள்ல போய் நடக்கின்ற அந்த விடயங்கள் தொடர்பாக கதைக்கின்ற போது මෙච්චරය කතා කරේ නෑ. ඒක ගැන වැළුවේ නෑ. கமண்ண மங்க கதா කරනවා யோனே கக்கறகன். ඒ නිසා මේ அந்த விடயங்கள் கதைக்கின்ற போது அந்த நீதிமன்றத்திலே அந்த வழக்குகள் நடந்து கொண்டிருக்கிறது. வழக்குகள் நடந்து கொண்டிருக்கின்ற போது அந்த 14 மாணவிகளுக்கு நடந்த அந்த சில விடயங்கள் அந்த அவருடைய பாலியல் நடவடிக்கைகள் தொடர்பாக நீதிமன்றத்திலே ஒருபோதுமே அவர்களால் அதை முன்னிலைப்படுத்தல. ஒரு பேராசிரியர் ஒருவரை මන්ත්‍රීතුමා මම නවත්තන්නද? ඔබතුමාට කතාවලට අද මගේ වලාව නාස්ති කරනවා ඔයගොල්ලෝ. ඒ නිසා ඔබතුමාට ඕන දේවල් කතා කරන්න බෑ. ඒ නිසා ඔබතුමා එහෙනම් මේ නවත්තන්නද මම? නෑ ඔබතුමා ඒක ඔබතුමාගේ තීරණය. මෙහෙමයි. දැන් මේ මෙච්චර මිනිස්සු කතා කර කර හිටියානේ මෙච්චර වෙලාවේ. ඔයා දැන් මේ කයන්තර මාර්ග නම් මේ පොයින්ට් ඕඩර් එක අරගෙනකොට ඔයා මොකද කිව්වේ නෑනේ. එයා අදාළ නැතිනේ කතා කරේ. මම මේ කතා කරන මිනිස්සේ වදගත් ප්‍රශ්න එකක්. මේ මෙතන ඉන්න හංසක නිලධාරියා මම මේ කතා කරන පුද්ගලයාගේ මේ බච්මේට්. ඒ නිසා මෙයාට මේක කතා කරන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා නැගිටලා ඔබතුමාට කියන්නේ මේක. මේ මිනිසුන්ගේ ප්‍රශ්න මම කියන්නේ. මම මේ කතා කරන්නේ මේ උතරේ ඉන්නේ මේ 14 දෙනෙකුට නඩුව දාලා තියෙනවා. මේ ප්‍රොසෙස් එක මේක කරලා. ඒක ගැන කතා කරන්න යන්නේ. එතකොට ඒක මේ මෙතන කංශක කියන්නේ මේ නඩුව කරන එක නගේ යාළුවා. එතකොට එයා විල ඔබතුමාට කියනවා ඔබතුමා මාව කරදර කරනවා. එහෙනම් කියන්නේ කතා කරන්න එපා කියලා අපි මේක දාලා යන්න. ඔබතුමා ඒක තීරණය කරන්න කතා කරනවද නැද්ද කියලා. දැන් මම ඔබතුමාට මම අවසරය ඉල්ලලා තමයි මම ඔය සිංහලෙන් කතා කරලා තමයි මේ මේක පටන් ගත්තේ මේ කතා කරන්නේ. මොකද මේ සෙල්ලම මේක අවිල්ලා ඔය මේ නාමල් රාජපක්ෂට අරවා මේවා කියලා කතා කරනකොට ඔයාලා කොහෙද ගියේ? මේ මොකද්ද මේ මූලාසනේ ඉඳගෙන කරන වැඩ? මූලාසනේ ඉඳලා නෙමෙයි මගේ කොච්චර වෙලා නාසක එනම කියන්නේ මේ කතා කරන්න එපා කියලා. මේ මම කතා කරන බදගත් ප්‍රශ්න එකක්. උත්තර එක්කෙනෙකුට මේ නඩුව දාලා තිනවා ඒක ගැන කතා කරන්නේ. අයි මේ ඕම කරදර කරන්නේ අපිට. මේ කංශකට කියන උතරින් නිලධාරියාට කියන්නේ යාගේ ගුරුවරන් කියලා යාගේ යාළුවා තමයි මේ නඩුව කරන්නේ. ගරු මූලාසන කරදර කරන්න එපා. මන්ත්‍රීතුමනි මාතෘකාවට අදාළ නොවන මේ සභා ගර්භයට නොගැලපෙන මේ හැම දෙයක්ම හැන්සාඩ් එකෙන් ඉවත් කරන්න කියලා යෝජනා කරනවා. මේකක් ඉවත් කරන්න කියලා කොහෙවත් නැහැ. මේ මගේ ටයිමර් කියන්නේ කොච්චර වෙලා තියෙනවද කියලා. ඔබතුමාට විනාඩි 7යි. ඔබතුමාට අදාළව අද දවසේ විනාඩි 7ක් මෙහෙමයි. මම කතා කරන්නේ උත්තර තියෙන ප්‍රශ්න. දැන් එක ප්‍රශ්න වලට අපි බලාගෙන හිටියොත් කවුරුදු ගානක් යනවා ප්‍රශ්න කතා කරන්න. මේ සභාව ඇතුලේ කොච්චර දවසක් කතා කරලා තියෙනවද? මම මේ කතා කරන්නේ වාදගත් ප්‍රශ්න. මම ආණ්ඩුවට මේ අධි කරලා නැහැ. අයි ඔබතුමා නිකන් මේ කංශක කතාව කළා මගේ බලාගෙන නවත්තන්න. මම කතා කරන්නේ උත්තරේ මේ අහිංසක ගෑනුලා මේ 14 දාලා තියෙන නඩුව ගැන කතා කරන්නේ. ඒක කතා කරන්න බලද මේ පාර්ලිමේන්තුවේ. මොකද්ද මේ සෙල්ලම? මේ රාජකාන්ත මන්ත්‍රීතුමා පොඩ්ඩක් කියන්නකෝ මේක. මේ පුට වාඩි වෙන කලින් මේ ස්ථානික කොට කියවලා එන්න කියලා. මගේ ටයිම් එක කියන්න දැන් කොච්චර වෙලා කියනවද කියලා. තව තියෙන විනාඩි 3යි තප්පර 12යි. මොකද්ද මේ සෙල්ලම මේ රාජකාන්ත මන්ත්‍රීතුමා?
මේ මං කතා කරන්න යන්නේ උත්තර තියෙන මිනිස්සුන්ගේ ප්‍රශ්නේ. මේ බලන්න විනාඩි 4ක් මේ කොච්චර කොහොම නාති කරලා නැති කරලා දිනවා කියලා. දැන් කොහොමද මේ අපි කතා කරන්නේ මේක ඇතුලේ? ඔබතුමාට අදාළව කරුණු නෑ මේ බලන්න ඕල කතම කත වැඩනේ කරන්නේ. කතම කත වැඩක් කරන්නේ. කතම කත වැඩක් කරන්නේ මේ මගේ කතාව සම්පූර්ණම නැති කරලා. මේ හංසක කියන පුත්කලයාගේ යාළුවාගේ මේ නඩුව ගැන කතා කරන්න යන්නේ. මෙතන ඉස්සර පුට්ටේ වාඩි වෙලා ඉන්න කෙනාගේ. டைம் කත. நன்றி இன்றைய தினம் வடக்கு மாநிலத்திலே அந்த வழக்குகள் 14 கருணாகரில் டிரான்ஸ்லேஷன் ஆகண்டு 14 மாணவிகளுக்கு வந்து அவர்கள் போட்டியிருக்கிறார்கள் வழக்குகள். அந்த மாணவிகள் வந்து ரேப் பண்ணப்பட்டிருக்கிறது வந்து அவர்களால் நிரூபிக்க முடியாது. ஸோ இந்த வழக்குகளில் அந்த மாணவிகள் எங்கே போய் முறையிடுவது? ஸோ நான் அதை எங்களுடைய நீதிபதிகளுக்கு அவருடைய மனச்சாட்சியை கேட்குறேன். தயவு செய்து அந்த 14 மாணவிகளுக்கும் நடக்க வேண்டிய சரியான நீதியை வழங்குமாறு உண்டு. ලාංකාද මන්ත්‍රීතුමා මම නවත්තන්න මම තව මාසෙන් යනවා. මේ කතම වැඩ කරන්නේ උතනින්. මම නවත්තනවා මගේ ටයිම් එක ඇතුලේ. මට එපා ඔයාලා මේක කතා කරන්න ඕනේ නැහැ නේ. මම එකම කතා කරලා ඉවර කරන්නම්. ලාල්කාන්ත මන්ත්‍රීතුමා මම ඔබතුමා කියන වදගත් ඒවා කතා කරන මම ලාස්ට් වෙලා හිටියේ. හැබැයි මූලාසනෙන් ඔක්කොම ටික මම ලාස්ට් කරා. මම නවතනවා. මේ අපේ පඩිය වැඩි කරලා තියෙනවා ලක්ෂ 4.98,000ක් මගේ පඩිය. ලක්ෂ 4.84,000 පඩිය. දැන් මේ පඩිය ලක්ෂ 4.84,000 MP කෙනෙකුට ගෙවන්නේ. හැබැයි මේ 60,000ක් වැඩි කරලා තියෙනවා MP කෙනෙකුට. හැබැයි එක දවසක්වත් මේ අපේ අහිංසක මිනිස්සුන්ගේ පඩිය වැඩි කරලා නැහැ ඕගොල්ලෝ. දැන් ත්‍රිවිල් කරන එක්කනට 60,000ක් වැඩි කරාද ඕගොල්ලෝ? සගණ ආදරේ දීලා මම වදගත් ඒවා කතා කරන්න හිටියේ මේ මන්ත්‍රීතුමා. ඔබතුමාට ස්ටෑන්ඩින් කොට දාන්න නැත්නම් කරුණාකරලා පුටේ වාඩි වෙන්න එපා. මේ තව එක කියන්නේ නැහැ. ඕගොල්ලෝ කිව්වා මේ මට කතා කරන්න දෙන්න කරුණාකරලා. කරදර කරන්නේ නැතුව. කතා කරන්න දෙන්න කරුණාකරලා. තව විනාඩියක්. මොකද්ද මේ සෙල්ලම? මේ කතා කරන්න දෙන්න කොහොනේ මේ කලින් ඉඳන් මන් දන්නේ මේ රජේ කොහෙද කියලා වැටෙන්න යන්නේ කියලා. හැබැයි අපි ඉවත් වෙලා යන්නම්. අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි මම එකක් කියන්නම්. මට දඩුවම් දෙන්න බලය තියෙනවා නම් මේ වංජා දූෂණකාරයෝ මං අරන් දාලා යන්න බඩ බලය තියෙනවා නම් මේ ඉස්සර බේලින් ගෑගෙන එක පුතලේවත් මේ රටේ නැති කරනවා මම මේ මෙච්චර කාලේ මම එහෙමනේ ඔයාලගේ ලොක්කා කතා කරේ. මතකයිද? ඕකලේ ලොක්කා කතා කරේ එහෙමනේ. හැබැයි මම මතක තියාගන්න අපිටත් කල් එනවා. හැබැයි මේ මං කතා කරන්න යන්නේ ඔඩිට් රිපෝට් ගැන. සෞඛ්‍ය ඇමතිතුමාගේ ඔඩිට් රිපෝට් ගැන. ඕගොල්ලෝ කිව්වා නේද වංජා දූෂණ ගැන කතා කරන්න කියලා. මේ ලාල්කාන්ත ඇමතිතුමා මේ පස්වෙනි ඔඩිට් රිපෝට් එක මම මේක ගන්නවා. මම මේ මාස විතරයි ඉන්නේ මේ පාර්ලිමේන්තුවේ. පස්වෙනි ඔඩිට් රිපෝට් එක ගන්නම්. මම අධි කරන්නේ නැහැ මේ සෞඛ්‍ය ඇමතිට. අනේ මේ කටවන ඉන්නකෝ බබාලා ඉන්නකෝ මේ මම අධි කරන්නේ සෞඛ්‍ය ඇමතිට මේක වෙලා තිබ්බේ 2022. ඕගොල්ලන්ගේ රජයෙන් ඇතුළ නෙවෙයි 2022 මිලියන් 38.5ක් ඉන්ටර්නල් ඔඩිට් රිපෝට් එක ඕගොල්ලොන්ගේ දැන්ගින්නේ අමාත්‍යාංශයට මම ගෙනත් දුන්නා මේ ඔඩිට් රිපෝට් එක. අද වෙනකන් අවුරුදු දෙකක් ගිහිල්ලා. අද වෙනකන් ඕගොල්ලෝ කිසිම මේක කරේ නැහැ. ඒ වගේ ඔඩිට් 5ක් ගෙනත් දුන්නා. ලාල්කාන්ත මන්ත්‍රීතුමා ඔබේ කාලය අවසානයේ මන්ත්‍රීතුමා. ඉවර කරනවා. නාසි කරන්නේ ඉවර කරනවා. මට තප්පර දෙකක් දෙනවද නැද්ද? මම ඉවර කරන්න මේක. ඉවර කරන්න. හරි. බොහොම ස්තුතියි මේ මූලාසන මන්ත්‍රීතුමනි මේ පස්වෙනි ඔඩිට් රිපෝට් මම සපෝට් කරන්නේ. හරි මේකට ගිහිල්ලා සබ්මිට් කරන්න. ඕගොල්ලෝගේ රජෙත් නැවේ. හරිද මම මේ අමාත්‍යතුමාටයි නියෝග ඇමතිතුමාට මේ රිපෝට් එකට මොකද වෙන්නේ කියලා අහනකොට ඒගොල්ලෝ කියනවා අපි මේක ඉන්ක්වයරි දාන්න බලන්න කිව්වට යට ඉන්න නිලධාරි DGH මේවා බලන්නේ නැහැ කියලා. එතකොට ඒගොල්ලෝ මම අපිට කියනවා ගිහින් පාර්ලිමේන්තුවේ කතා කරන්න කියලා. මේ වදගත් ඒවා කතා කරන්න. ඕගොල්ලෝනේ කිව්වේ අපිට වංජා දූෂණ ගැන ගෙනලා කතා කරන්න කියලා. මේ පස්වෙනි රිපෝට් එකක් මිලියන් 38.5යි කොවිඩ් කාලේ ඔගොල්ලෝ රජේ හිටියේ නෑනේ. කොවිඩ් කාලේ ඉවර කරමු සර්. මේ කොවිඩ් කාලේ ඇවිල්ලා තාම අවුරුදු 4ක් ගිහිල්ලා තාමත් ඔඩිට් කරනවාලු. එතකොට මම මේ නලින් දයියාටයි හංසකටයි අහනකොට ඒගොල්ලෝ කියනවා ඔයාගේ මේක පාර්ලිමේන්තුවේ කතා කරන්න අපි කොච්චර try කරොත් මේවා හොයාගන්න බැරි වෙලා තියෙනවා. මම මේ හොයාගෙන ඇවිල්ලා මේ පාර්ලිමේන්තුවේ දාන්නම්. ඒවා කතා කරන්න එනකොට දැන් මේක මට කතා කරන්න පුළුවන් දානේ මේ පොල් ගැනයි අර මතකයි නේද මාව DCG මීටින් එළියට දාපු එක. ඒක ගැන කතා කරන්න ආවේ නැහැ ලාල්කාන්ත මන්ත්‍රීතුමා. මම කතා කරන්න ආවේ. දැන් ඔයගොල්ලෝගේ ඇමති කෙනෙක් ඇවිල්ලා අපිට ගහන්නත් ආවනේ. මම ඒක ගැන කම්ප්ලේන්ට් කරාද ඔයගොල්ලෝට ඇවිල්ලා. ඒ නිසා ලැජ්ජ නැතුව වැඩ කරන්න එපා. පුටුවේ වාඩි වෙලා පුටුවට ගරුත්වය තියෙනවා. හැබැයි මේ ඔයාලා කරන්නේ නම් මාර ලැජ්ජ වැඩක්. මේක මම පාර්ලිමේන්තු සභාගත කරනවා. ඔයගොල්ලෝ ඕන නම් හොරු අල්ලන්න නැත්තම් ඕම ගිහිල්ලා වැටෙන්න. thank you. ඕම ස්තුති කරමු.